ඉතින් අද මම ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා අපේ රුවන්වැල්ලේ සංජු ෆිලිප්ස් ආයතනයේ මැෂින් පිළිබඳව. අපේ ආයතනයේ තියෙන මැනුවල් මැෂින් වලින් කරන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රික් මැෂින් එකකින් කරන්නේ මොකක්ද කියලා වෙන වෙනම මේ තියෙන අපේ මැනුවල් මැෂින් එක, කටින් මැෂින් එක. මේ මැෂින් පද්ධතිය තියෙනවා 1,75,000, 1,95,000, 2,75,000. මේකෙදි මම අනුමත කරන්න කෙනෙක් කරනවා නම් 2,75,000 මැෂින් සෙට් එක ගන්න. ඒකට හම්බ වෙනවා කපන මැෂින්මයි, පටිදානේවා දෙකක් හම්බ වෙනවා, ග්‍රයින්ඩරේ හම්බ වෙනවා, අච්චු ටික හම්බ වෙනවා, එම්බෝස් කරන මේ අවන් එක හම්බ වෙනවා, මේ ස්ටිකර් මැෂින් එක හම්බ වෙනවා. ඒත් එක්කම කටින් අච්චු 20ක් හම්බ වෙනවා. මේ වගේ වලට කටින් අච්චු 20ක් හම්බ වෙනවා. ඊට අමතරව එම්බෝස් කරන අච්චු 10ක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ එම්බෝස් අච්චු 10ක් හම්බ වෙනවා. මේක ඔයාලගේ නම වදින්නත් හදලා දෙනවා. මෙන්න මේ වගේ එම්බෝස් කරන ඩිසයින් ඔයාලට අපි ආයතනයෙන් ගන්න පුළුවන්. අපි මැෂින් සෙට් එකත් එක්ක ඒ ටික ෆ්‍රී දෙනවා. අපි මැනුවල් එකට පස්සේ කියන අපි ගාව නිර්මාණය කරමු නියුමැටික්. මේක මුලන් වලින් ක්‍රියාත්මක වෙන මැෂින් එක. මේ කටින් මැෂින් එක. ඒකට මේට වඩා මේක අපි දවසට ජෝඩු 400ක් අතර නම් මේක අපිට පුළුවන් දවසට ජෝඩු 1000ක් හදන්න. මේ මට ඉලෙක්ට්‍රික් මැෂින් එකට හම්බ වෙනවා මෙන්න මේ වගේ එම්බෝස් කරන්න පුළුවන්, ස්ටිකර් කරන්න පුළුවන් දෙකම එක මැෂින් එකට හදලා තියෙන එකක්. මේක හරි ලේසි. මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ලීවර් එකෙන් තමයි මේක අපි යූස් කරන්නේ. මේක හරිම ලේසි. අපි මේකට පාවිච්චි කරන මේ මෝල්ඩ් සෙට් එක ඔයාලගේ නමින්ම අපි මේ මැෂින් සෙට් එකත් එක්ක දෙනවා. ඒ වගේම අපේ ආයතනයෙන් මැනුවල් ගත්තත් ඔටෝ ගත්තත් මේ හැම මැෂින් එකකටම වසරක වගකීම් කාලයක් තියෙනවා. මැෂින් එකට මැෂින් එකක් දෙනවා අපි. සාධාරණ හේතුවක් අපිට පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ මැෂින් එක දුවන්න බැරි තත්ත්වයට ආවොත් වැඩ කරගන්න බැරි වුණොත් ඔයාලට පුළුවන් මැෂින් එක ඇවිල්ලා අරන් යන්න. ඒ වගේම හොඳ උසස් නිර්මාණයක් හදලා තියෙනවා. මේවා ඉම්පෝට් කරන්න පුළුවන් ක්වොලිටි එකක් අපි මැෂින් එක නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම දැන් අපේ මේ කැපැසිටිය අඩු නම් ඔයාලා කරගෙන යනකොට ඔයාලට නිෂ්පාදනය කරන්න අපි ස්වයංක්‍රීය මැෂින් නිර්මාණය කරලා තියෙනවා. ෆුලි ඔටෝ. ඒ වගේම ස්ටිකර් කරන මැෂින් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. මම ඒක වීඩියෝ එකක් ඔයාලට පෙන්නන්නම්. මේකේ දවසකට 2000ක් විතර ස්ටිකර් ප්‍රින්ටින් කරන්න පුළුවන් සෙරෙප්පු වල. හොඳයි මේ තියෙන්නේ උසස් නිමාවෙන් පාවහන් නිෂ්පාදනය කරන්න ඔයාලා කැමති නම් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හොඳ වටින සීට් එකක්. මේක මම කැලලක් ඔයාලට අරන් ඉන්න තියෙනවා මෙතන සාම්පල් විදිහට බලන්න පුළුවන්. මම මේකෙන් බ්‍රෑන්ඩඩ් සෙරෙප්පුවක් නිර්මාණය කරගන්න කොහොමද කියලා ඔයාලට පෙන්නන්නම්. මේක අපිට මැනුවල් මැෂින් එකෙනුත් කපන්න පුළුවන්. මේක තද සීට් එකක්. මේ තද සීට් එක උනාට මේක මැනුවල් මැෂින් එක අතර දැනෙන්නේ නැහැ. හරිම පහසුයි. වෙනම කැපෙනවා. මේක හොඳ නිමාවක් තියෙනවා, ෆිනිෂින් එකක් තියෙනවා. ඒතර මම මේ මැනුවල් මැෂින් එකකින් කපපු ඒ සීට් එකම ඉලෙක්ට්‍රික් මැෂින් එකකින් කපලා පෙන්නනවා ඔයාලට. මේක මෙන්න මේ විදිහට තමයි. ඒකට මේ මැෂින් දෙකෙන් ඉලෙක්ට්‍රික් ගත්තත් මැනුවල් ගත්තත් මේ කැපෙනකොට කිසිම වෙනසක් නැහැ. දැන් අපි මේ මැනුවල් මැෂින් එකෙන් කපාගත්තු මේ වගේ අඩි ටිකක් අරගෙන අපි බලමු මැනුවල් එකේ එම්බෝස් එකක් ගන්න කොහොමද කියලා. ඒතර මේ රත්ච්ච අඩි අරගෙන අපි මෙතන තියලා මම ප්‍රෙස් කරපුවාම අපිට පුළුවන් මේ මෝල්ඩ් එකෙන් මේක වත්තලා ගන්න. හරි මේ වීඩියෝ එක හොඳට බලා ගන්න. මේක හරි වටිනවා. මොකද ගොඩක් ආයතන වලින් මේ මැෂින් මිලදී ගත්තට ස්ටිකර් අලව ගන්න අමාරුයි. අපේ ආයතන මැෂින් වල එහෙම නැහැ. මම ඔයාලට පෙන්නන්නම් මේ වර්ග දෙකක එකක්. මේ ඇවිල්ලා ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර්, මේක ඇවිල්ලා ෆුල් එක. දැන් මේ ෆුල් ස්ටිකර් එක තියෙනවනේ මේක පුරුදු වෙන කෙනෙකුට මුලින් ටිකක් අමාරුයි. ඒක නිසා මුලින්ම ට්‍රාන්ස්පරන්ට් ස්ටිකරයක් මේ වගේ පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි ෆුල් එක ගන්න ඉතින් මම කියලා දෙන්නම්. එන්න මේ වගේ අරගෙන අපි මෙතනට තියලා තප්පර 5ක කාලයක් මේක ප්‍රෙස් කරගෙන ඉන්න ඕනේ. මේ තප්පර 5ක කාලයක් තිබ්බහම මෙන්න මේ විදිහට මේක බය නැතුව ඇදලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ලස්සනට තියනවා. එක තැනක්වත් මේක ලං කරලා වීඩියෝ එකක් මම අරන් පෙන්නන්නම්. එක තැනකවත් ඩැමේජ් එකක් නැහැ. ඊට පස්සේ මේ ෆුල් ස්ටිකර් එක. මේක ටිකක් කල්පනාවෙන් අපි පාවිච්චි කරන්න ඕනේ. මේක එක තැනක් හරි ඩැමේජ් වුණොත් මේ සෙරෙප්පුවම අහකට යනවා. දැන් මේ ට්‍රාන්ස්පරන්ට් එකේ අපේ කාපාට සෙරෙප්පුව එක තැනක් හරි චුට්ටක් ඩැමේජ් වුණාට හොයන්න බෑ. ඒක නිසා ඔයාලා පළවෙනි පාර ගන්නකොට ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර් ගන්න. දැන් මම ෆුල් එක කිසිම දෙයක් වුණේ බොහොම ලස්සනට තියෙනවා. සාමාන්‍ය ඉම්පෝට් සෙරෙප්පුවක් වගේ මේ ස්ටිකර් කරපුවා කියනවා. මේක දැන් මම ගහලා පෙන්නුවේ මේ 2,75,000ට හම්බ වෙන මැනුවල් මැෂින් එක. ඒ වගේම මේ 1,04,ට හම්බ වෙන මේ ඉලෙක්ට්‍රික් මැෂින් එකනොත් ඔය විදිහටම ස්ටිකර් print කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි දැන් අපි ස්ටිකර් ඇලුවා සෙරෙප්පු දෙකක්. ඒ වගේම එම්බෝස් කරා සෙරෙප්පු දෙකක්. මේ දෙක දැන් පටි දාන්නයි මේ යන්නේ. මතක තියාගන්න මේ සෙරෙප්පුව කපනකොට මෙහෙම තවුතුන විදෙනවා. එහෙම වේදනාවට ප්‍රමාණවත් නැහැ. අපි මේ මෝටරේට අල්ලලා මේක අපි රවුටර් කරගන්න ඕනේ. අර පටියේ නොට් එක වදින්න. මෙන්න මේ විදිහට එක රවුටර් වෙන්න ඕනේ. ඊවරෙන් පියවර ඔයාලා බලන්න. මොකද මගෙන් නැතුව වෙන කයින් හරි මැෂින් එකක් ගත්තත් ඔයාලට මේ බලන වීඩියෝ එක ඇති සෙරෙප්පුව හදන්න. හරි. දැන් අපි මේ එම්බෝස් කරපු සෙරෙප්පු පඩි දෙකටයි මේ ස්ටිකර් කරපු දෙකටයි පටි දාන්න යන්නේ. මේ තියෙන එම්බෝස් කරපු ලනු කැරල්ලේ ඩිසයින් එක මේ ලංකාවේ බොහොම ජනප්‍රිය ඩිසයින් එකක් මේ වෙනකොට
අපි ඒකට දැන් ඔන්න පටි දාන්න හදනවා. මේකේ පටි දානකොට මතක තියාගන්න left right. මේක හොඳට මතක තියාගන්න නැත්නම් මේක පටි ගලවන්න ගියපුවම ගොඩක් දුර ඩැමේජ් වෙනවානේ. ඒක නිසා left right හොඳට මතක තියාගන්න. මෙන්න මේ විදිහට බොහොම ලස්සනයි. බොහොම අලංකාරික එක. ඉතින් මේවට ලස්සනට සෙරෙප්පු හදපුවාම වෙළඳපොළ ජය ගන්න එක ලොකු අභියෝගයක් නෙවෙයි. ගොඩක් කට්ටිය දින්නේ මේ සෙරෙප්පු හදලා විකුණ ගන්න ක්‍රමයක් නැති එකනේ. ඉතින් ඔය හනතු වගේ සෙරෙප්පු හදන්න එපා. පොඩ්ඩක් කලාත්මකව වෙනස් විදිහට ගන්න. මේකට ගියේ රුපියල් 110ක් වගේ වියදමක් තමයි මේ සෙරෙප්පු ජෝග නිර්මාණය කරන්න ගියේ. ඒ වගේම දැන් මේ අපි දැන් මේ පොඩ්ඩක් තව ලස්සන වෙන්න මේ ස්ටිකර් අලවලා මේ සෙරෙප්පු වල අපිට පුළුවන් මේකට මැච් වෙන කලර් එක දාන්න පටි. හරිද? හැබැයි මේ ස්ටිකර් සෙරෙප්පු වල අරට වඩා රුපියල් 40ක වියදමක් යනවා. මම බොරු වියදම් නෙවෙයි කියන්නේ ඇත්ත වියදම. රුපියල් 40ක වියදමක් යනවා. එතකොට මේ ජෝඩුවක් හදන්න අපිට 140ක් වියදම් වෙනවා. ඒ වගේම දැන් මේ සෙරෙප්පුවකට මලක් එහෙම අල්ලලා තව ටිකක් අලංකාර කරගන්නවා නම් අර වෙළඳපොලේ තියෙන කාප්පඩි මැෂින් එකෙන් මල් කපන්න ගියපුවම ටිකක් වෙලා යන හින්දා මම ඔයාලට මල් කපන අච්චු නිර්මාණය කරලා තියෙනවා. මේක මගේ මැෂින් සෙට් එකට අදාළ නැහැ. මේක ඔයාලට මම වෙනම මිල දීලා ගන්න පුළුවන්. අපි මේ වගේ ෆෝම් බෝඩ්. මේකෙදි ඔන්න බලන්න මේකේ මෙහෙම මිටියක් අපිට තියලා එකපාර 20ක් විතර තියලා මේක වන් ෂොට් කපන්න ඕනේ. ඉතින් පොඩි මැෂින් එකකින් කපනකොට සෑහෙන වෙලාවක් යනවා. මේ බලන්නේ මිටියම එකපාර මම කපලා මම ගත්තා. හරිද? දැන් මේ විදිහට කපපු මල මම මේ සෙරෙප්පුවට අල්ලන විදිහ පෙන්නනවා. ඉක්මනට මල් අලවන්න පුළුවන් ගම් එකක් මේක. මේක වෙළඳපොලේ හැමතැනම නෑ. මට ඔයාලට දෙන්න පුළුවන්. හැබැයි මේක මම මැෂින් එක නිකන් දෙන්නේ නෑ. ගොඩක් අය කියනවා මේක ෆ්‍රී දෙන්න නැතිවා කියලා. එහෙම ෆ්‍රී දෙන්න මට කවුරුත් මේවා ෆ්‍රී දෙන්නේ නෑ. ඔන්න අපි මෙන්න මේ විදිහට මේක මලක් ඇඩ් කරගන්නවා. තප්පරය යන්නේ ඇලවෙනවා. හරිද? එතකොට මේ සෙරෙප්පුව සාමාන්‍යයෙන් ඔය සැනකෙලියක පොලේ වෙළඳ පොලේ කඩේ ටේලර් ෂොප් එකේ හොඳ මිලකට විකුණන්න පුළුවන්. මේ සෙරෙප්පු ටික නිර්මාණ කරන්න මම භාවිතා කරේ DSI ගේ රුපියල් 4450ට 4200ට වගේ කියන සාමාන්‍ය සීට් එකක්. ඉතින් මේක ඔයාලට අරදි කරන්න පුළුවන් ලේසියෙම රුපියල් 300කට 350කට. වියදම් වෙන්නේ 150යි. උපරිම මේ මලකුත් අල්ලනවා. ඒ වගේම මේ දැන් අපිට මේ ස්ටිකර් නිර්මාණය කරපුවාම ලස්සනයි. හැබැයි පොඩි වියදමක් වෙනවානේ. ඒක නිසා මේ ඉම්බෝස් කරන අච්චුව අපි දෙනවා ඔයාලට මේ මැෂින් සෙට් එකත් එක්ක මේ වගේ අච්චු 10ක්. මේක දෙනවා Adidas, Nike, Puma, Fila මේ වගේ ලෝගෝත් එක්ක ඔයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකක් අදින් හදලා දෙනවා. එතකොට මේකෙදි කරන්ට් බිලක් විතරයි යන්නේ. මේක අපි රත් කරලා තියලා ප්‍රෙස් කරපුවාම මේ වගේ ලස්සනට මෝල්ඩ් එකට වදිනවා. මේකට යන රුපියල් 110ක වගේ වියදමක් තමයි යන්නේ. හොඳයි. මම ඊළඟට පෙන්නන්නම් අපේ මැෂින් අරගෙන දියුණු වෙලා මේ කැපැසිටි එක එළියට දෙන්න ප්‍රමාණය මැදියටම නිර්මාණය කරලා තියෙන ස්ටිකර් ප්‍රින්ටින් මැෂින් එකක් තියෙනවා. මම ඒක කොහොමද ස්ටිකර් ප්‍රින්ට් කරන්නේ කියලා පෙන්නනවා. මම මේක ඉස්සෙල්ලා පෙන්නුවේ අර ලිවර් එක පාස් කරලා එහෙම නැත්නම් මේ මැෂින් එකේ හුලං හරහා භාවිතා කරන ස්ටිකර් මැෂින් එක එන්නේ. දැන් මේකේ ගොඩක් අපිට ලොකු ප්‍රමාණයක් මුද්‍රණය කරන්න ඕනේ අයට අපි මෙන්න මෙහෙම මැෂින් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකෙදි ඉතින් බොහොම ශනිකව මෙහෙම දැම්මා මේ පැත්තෙන් මෙහෙම ගත්තා. ඒ වගේ වේගෙන් ස්ටිකර් ප්‍රින්ට් කිරීමේ හැකියාව මේ මැෂින් එකේ තියෙනවා. මේක රුපියල් 1,20,000කට අපි ඔයාලට දෙනවා. ඒ වගේම දැන් අපි මෙතන ස්ටිකර් ප්‍රින්ට් කරපු සෙරෙප්පු ටිකක් තියෙනවා. මෙතන එම්බෝස් කරපු ටිකක් තියෙනවා. මේ මම කරලා තියෙන තව එකක් ස්ටිකර් කරලා ඒකම එම්බෝස් කරලා තියෙනවා. ඒකට මේ වගේ කරපුවම අපිට තව රුපියල් 10ක් 20ක් වැඩිපුර මේක අලෙවි කරන්න පුළුවන්. අපි ඔටෝ මැෂින් එකක් නිර්මාණය කරලා තියෙනවා. මේක ලෝගෝ මුද්‍රණය කරන්න. මේකෙදි හොඳට මතක තියාගන්න ලෝගෝ මුද්‍රණය කරන මේ ලොකු මැෂින් එකේ අර ලොකු බෙට් එකක් පාත් වෙනකොට මුළු සෙරෙප්පු සීට් එකම තැලෙනවා. ඒක නිසා මම නිර්මාණය කරා ඒකට මේ වගේ ලෝගෝ විතරක් නිර්මාණය කරන්න පුළුවන් මැෂිමක්. අපි මේක රත් කරලා මෙන්න මේ ආකාරයට කියනවා. මේක ටයිම් එක වලට වැඩි අඩි කරගන්න පුළුවන්. හොඳට බලන්න මෙන්න මෙහෙම මේ බ්‍රෑන්ඩ් විදියට මේ සෙරෙප්පු නිර්මාණය කරන්න ඔබේ හිතේ තියනවා. මේ මැෂින් එක මිලදී ගන්න. අපි බොහොම අඩු මුදලකට ඔබට මේ මැෂින් එක දෙනවා. මේ තියෙන්නේ වෙළඳපොලේ තියෙන හොඳම සීට් එකක්. මේකට මේ මාවල් කියලා ටිකක් රුපියල් 45ක විතර පටි ජෝඩුවක් දාලා හැදුවේ. මේකක් ඔයාලට හොඳ මිලකට අලෙවි කරගන්න පුළුවන්. ලාභය ටිකක් වගේ තියෙනවා. මම මේකේ මිල කිව්වට තරහ වෙන්න එපා. මේ වීඩියෝ කරනකොට මේකේ කොස්ට් එක කිව්වේ නැත්නම් ගොඩක් කට්ටිය කමෙන්ට් දානවා. ඒ කොස්ට් එක කියන්නේ නැති කියලා. කොස්ට් එක කියන එකේ අවාසියක් තියෙනවා. වෙළඳපොලට කියපුවාම කඩේ මුදලාලි දැනගන්න මේකක් හදන්න යන වියදම. ඒකින් දෙකේ දෙපැත්තක් තියෙනවා. නමුත් මම ඔයාලට ආසන්න වශයෙන් තමයි මිල ගණන් කිව්වේ. ඉතින් අද දවසට මම මේ වීඩියෝ එකේ වැඩ කටයුතු මම මෙතන ඉවර කරනවා. අන්තිමට මම කියන්නේ ආයෙත් මැෂින් එකක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ ආයතනයට යන්න. ගිහිල්ලා හොඳ නරක බලන්න. ලංකාව පුරාම විසිරලා තියෙන ආයතන හැමෝම හොඳයි. ඒ හොඳ නරක ඔයාලා ගිහිල්ලා අවබෝධ කරගෙන මැෂින් එකකට අත ගහන්න. මට කියන්න තියෙන්නේ පාවාහන නිෂ්පාදනය කවදාවත්ම නරක ව්‍යාපාරයක් නෙවෙයි. කවදාවත් නැති වෙන්න තැනක් නැහැ. සීසන් එකක් නැහැ.
හැම කෙනෙකුටම බාට දෙකක් තියෙනවා. මේ හැම කෙනෙකුට තියෙන බාට දෙකෙන් ඔයාලට කොච්චර දෙන්න පුළුවන්ද කියලා තීරණය කරන්න පුළුවන් ඉන්නේ ඔයාලගේ වෙළඳාමේ හැකියාව මත. ඔයාලා හොඳ වෙළඳාමකට දක්ෂයෙක් නම් පුංචි කාලයක් තුළ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔබ සැමටම සුබ දවසක්. පාවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය. සියලුම යන්ත්‍ර සඳහා වසරක වගකීම්. විශ්වාසවන්ත සුහදශීලී සේවාවක් සමගින් දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ. නිවසටම පැමිණ පාවාන් නිෂ්පාදනය පිළිබඳව සම්පූර්ණ පුහුණුව. සනිදු ශ්‍රීපැස් ආයතනය සමග අත්සල් බැඳගත් ඔබ සැමට ස්තුතියි.